Hello guys! ඔයාලා හැමෝම මගේ Movie Tales YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අරගෙන ආවේ කෙම්ජිරාද series එකේ 4 වෙනි episode review එක. කලින් කොටස් ටික තාමත් බැලුවේ නැත්නම් ඒ ටිකත් ඉක්මනටම බලන්න කියලා මතක් කරන ගම අද review එකට අපි යමු. ඔන්න ඉතින් අද කතාව පටන් ගන්නේ කට්ටියට මතක ඇතිනේ කලින් episode එකේදී කෙම් රෑ නිදාගෙන ඉද්දී චයොත් දෙනවා. ඔන්න ඔතනින් තමයි අද කතාව පටන් ගන්නෙ. මතකයිනේ චයොත් නිදාගෙන ඉන්න කෙම්ගේ මූණ අත ගන්නවා. ඒ අතගාද්දිම කෙම් ඇහැරෙනවනේ. ඒ කෙම් ඇහැරෙන්නේ චයොත් තමන්ගේ මූණ අතගාද්දි කෙම් එයාගේ හීනෙන් අතීත කාලයට ගිහිල්ලා. පවත් කෙම්මිකා ඉන්න කාලෙට. ඒ කාලේ කෙම්මිකාව සනසන්න එයාගේ මූණ පවත් වෛද්‍ය සේවයට යද්දි චයොත් අතගාපු විදිහ තමයි කෙම්ට මතක් වෙන්නේ. ඉතින් ඒ දේ හීනෙන් දැකලා තමයි කෙම් මේ ඇහැරෙන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ මාස්ටර්ගේ ආත්ම ගමන. මාස්ටර් පූචෝන්ගෙන් උදව් ඉල්ලනවනේ අර හිර කරගෙන ඉන්න කොල්ල තුන්දෙනාව නිදහස් කරලා දෙන්න කියලා. ඔන්න ඒ වෙලාවේ පූචෝන් කියන්නේ මේ කොල්ල තුන්දෙනාව Taman හිර කරගත්තේ නැහැ. හැබැයි වෙන කෙනෙක් තමයි මේ තුන්දෙනාට මේ වගේ කරදරයක් කරලා තියෙන්නේ කියලා. ඉතින් මාස්ටර් ඒ කවුද කියලා අහද්දිම එතනට එන්නේ අර කොල්ල තුන්දෙනාට කරදර කරපු ආත්මය. ඉතින් පූචෝන් කියන්නේ මේ වනාන්තරයට අනවසරයෙන්ම කෙනෙක් දැන් ඇතුල් වෙලා කියලා. ඒ දෙයට මාස්ටර්ගෙත් සම්බන්ධයක් තියෙන්න ඕන කියලත් පූචෝන් කිව්වා. ඉතින් ඒ කවුද? ඔන්න ඔය ප්‍රශ්නේ අපිට ඉතුරු කරලා කතාව ආයෙමත් යන්නේ කෙම් ගාවට. එතෙන්දී නිදාගෙන ඉන්න චාන්ට කටහඬක් ඇහෙනවා කෙම්ව බේර ගන්න කියලා. ඉතින් ඒ සද්දෙන් ඇහැරුණු චාන් දකිද්දි රෑ වෙලා එයා එකට නිදාගත්තු කෙම් මේ වෙනකොට ඇඳෙන් අතුරුදහන් වෙලා කියලා දකිනවා. චාන් ටක් ගාලා එළියට දුවගෙන ගිහිල්ලා බලද්දි කෙම් කැලේ පැත්තට ඇවිදගෙන ගිහින් අතුරුදහන් වෙටවත් චාන් දකිනවා. ඔය අතරේ පූචෝන් මාස්ටර්ට කියනවා අර කොල්ල තුන්දෙනාව අවුරුදු 6ක්වත් යනකම් හාමුදුරුවරු විදිහට තියාගන්න ඕනි. තව දඬුවම් දෙන්නත් ඕනේ. එයාලව නිදහස් කරන්නම් එතකොට කියලා. ඉතින් මාස්ටර් ඒ හැම දෙයකම එකග වෙලා යන්න යද්දි ආයෙම පූචෝන් අර අනවසරයෙන් කැලේට ආපු ආත්මයෙන් බේරෙන්න Tamanට උදව් කරන්න බෑ කියලා. ඒ දෙයට මාස්ටර්ටම විදිහක් හොයාගන්න වෙනවා කියලාත් කියනවා. ඉතින් ආයෙත් අපිට ප්‍රශ්නේ තමයි ඒ ආත්මේ කවුද? ඉතින් ඕකෙන් පස්සේ මාස්ටර්ගේ ආත්මය ආයෙම ආරාමේ මාස්ටර්ගේ ඇඟට එනවා ඒ ගමන ඉවර කරලා. ඔය වෙලාවේදී බය වෙච්ච චාන් ඇවිල්ලා කියන්නේ කෙම් අතුරුදහන් වුණා කියලා. චාන් ජෙට් එක මාස්ටර්ගෙන් ඉල්ලන්නේ ඉක්මනට කෙම්ව හොයලා දෙන්න කියලා. මාස්ටර් ඒ උදව්වට නම් බෑ කියන්නේ නැහැ. මාස්ටර් ජෙට්ටයි චාන්ටයි කියනවා මාස්ටර්ගේ ඇඟ තියෙන තැනටම වෙලා ඉන්න තමන් පැයක් ඇතුළත ආයෙම ආවේ නැත්තම් හඳුන් කූරක් පත්තු කරලා තමන්ගේ ආත්මය ගෙන්න ගන්න කියලා. ඉතින් මාස්ටර් ආයෙත් යන්නේ ආත්ම ගමනකින් කෙම්ව හොයන්න යන්න. කෙම් කොහෙද ඉන්නේ? මේ වෙද්දි කෙම් ඉන්නේ කලින් ආත්මේ කෙම්මිකාගේ ගෙදර. ඔයාලට මේ වෙද්දි තේරෙනවා ඇතිනේ කෙම්මිකා කියන්නේ කෙම්ගේ කලින් ජීවිතේ. එතකොට පවත් කියන්නේ මාස්ටර්. ඉතින් මේ ගෙදර ඇතුළේ ඉන්න කෙම් දකිනවා පවත්ගේ කෙම්මිකාගේ ෆොටෝ එකක්. ඒක දිහා බලන් ඉන්න කෙම්ව ආයෙම ඒ කාලේ සිදුවීම් වලට අග ඉඳන් මුලට ඇදලා යනවා. ඉස්සරලාම පෙන්වන්නේ කෙම්මිකා දුකෙන් ඇඳට වෙලා පවත්ගෙන ආරංචියක් එනකන් ඉන්නවා. ඒ වෙලාවේ චයොත් පවත්ගේ ලියුමක් ඇවිල්ලා කියලා කෙම්මිකාට පෙන්වන්නේ පවත් යුද්ධෙදි මැරුණා කියලා දන්වලා තියෙන ලියුමක්. අපි කලින් කිව්වනේ කෙම්මිකා කියන්නේ හදවත් රෝගයක් තියෙන කෙනෙක් කියලා. ඉතින් ඒ ලියුම දැකලා කෙම්මිකාට දුක දරා ගන්න බැරුව කෙම්මිකා මැරෙනවා. ඊට පස්සේ චයොත් කෙම්මිකාට තමන්ව බඳින්න කියලා බල කරපු දවස. පවත් වෛද්‍ය සේවයට ගියපු දවස. පවත් කෙම්මිකා විවාහ ජීවිත ගත්ත දවස. කෙම්මිකාට පවත්ව හම්බුන දවස. ඉතින් ওই මතකයන් ඔක්කොම කෙම්ට මතක් වෙනවා මෙතෙන්දී. ඒ සිදුවීම් මතක් වෙලා ඉවරුණාට පස්සේ චයොත් ඇවිල්ලා කෙම්ට කියනවා දැන් දේවල් මතක් වුණාද කියලා. ඉතින් ඒ වෙද්දී කෙම් අඳුර ගන්නවා මේ චයොත් කියලා. චයොත් කියන්නේ දැන්වත් එයාට කෙම්මිකාව බලා ගන්න දෙන්න එයා ගාවට එන්න කියලායි. හැබැයි මේ වෙද්දිත් බය වෙලා ඉන්න කෙම් කියන්නේ දැන් එයාගේ කෙම්මිකාව මේ ලෝකේ නැහැ කියලා. චයොත්ගේ ආත්මෙට කියනවා එයා එක්ක ඉන්න බෑ කියලා. ඔන්න ඔය වෙලාවේදී චයොත් තරහ යනවා කෙම් දිග්ගටම චයොත් ප්‍රතික්ෂේප කරන හින්දා. ඔය වෙලාවේදී කෙම්ව බේරගන්න කෙම්ගේ අම්මගේ ආත්මය එනවා. මේ දෙන්නම චයොත්ගේ ආත්මෙන් හැංගිලා ඉන්නවා. මේ කෙම් එයාගේ අම්මව දැකපු පළවෙනි වතාව එයාගේ මරණයෙන් පස්සේ. ඔය අතරේ චයොත් මේ දෙන්නව හොයාගන්නවා අල්මාරියක් ඇතුලේ හැංගිලා ඉඳිද්දි. චයොත් ඕනි කෙම්ව කොහොම හරි බලෙන් හරි තමන් ගාව තියාගන්න. චයොත් කෙම්ගේ අම්මව අල්මාරිය ඇතුලේ හෙල කරලා දාලා කෙම්ගෙන් පරිගන්න එනවා. හැබැයි වෙලාවටම මාස්ටර් එතෙන්ට ඇවිල්ලා කෙම්ව බේර ගන්නවා. මාස්ටර් චයොත්ට කියනවා චයොත් ආදරය කරේ කෙම්මිකාට නෙවෙයි තමන් තමයි කියලා. තමන් ආදරය කරන එක්කෙනාව බය කරලා
කරන්න හදන දේ මොකද්ද කියලත් චයොත්ගෙන් අහනවා. ඒ වෙලාවේදී මාස්ටර් පැයකුත් යනකම් ආයෙම තමන්ගේ ඇඟට ආපු නැති හින්දා ජෙට් මාස්ටර්ව ගෙන්න ගන්නවා. එතකොට මාස්ටර් ඒ ලෝකෙන් ආයෙම එන්නේ චයොත්ගේ ආත්මෙත් අල්ලගෙන. ආපු ගමන් චයොත්ගේ ආත්මේ මැටි කලයකට දාලා ඒක හිර කරලා දානවා. මාස්ටර් චයොත්ව අල්ලගත්තට කෙම්ව පරිස්සම් කරගෙන එක්කන් එන්න වෙලාව මදි වුණානේ. ඉතින් දැන් මාස්ටර් ජෙට්වයි චාන්වයි එක්කගෙන කෙම් අතුරුදහන් වුණු කැලේට යනවා කෙම්ව හොයාගන්න. මාස්ටර් කැලේදී චාන්ට කියනවා චාන්ගේ මනස ගැන හොඳ අවධානයක් තියාගෙන එයාට දැනෙන ඉඟි ෆලෝ කරන්න කෙම්ව හම්බෙයි කියලා. මේක චාන්ට තියෙන හැකියාවක්. ඔතෙන්දී චාන්ගේ ඉඟි වලින් කෙම්ව හොයාගෙන ගියපු මේ තුන්දෙනාට සිහි නැති වෙලා ඉන්න කෙම්ව ගහක් මුලදී හම්බෙනවා. හොඳටම සතුටු වෙච්ච යාළුවෝ දෙන්න කෙම්ව උස්සගෙන යන්නේ ඇද්දි මාස්ටර්ම ඉදිරිපත් වෙලා කෙම්ව වඩාගෙන අරගෙන යනවා. මේක හරිම ආදරණීය අවස්ථාවක්. ඉතින් මාස්ටර් කෙම්ව වඩාගෙන අරගෙන ඇවිල්ලා ඇඳෙන් නිදි කරවලා යන්න හදද්දි කෙම් නින්දෙන්ම හඬන්න පටන් ගන්නවා. මාස්ටර් කෙම්ට මන්ත්‍රයක් කියලා කෙම්ගේ බය නැති කරනවා. කෙම්ට අඬන්න තරම් උනේ මොනවද දන්නවද? ඒ කෙම්මිකාගේ මල ගෙදර. ආයෙම අතීතේ. චයොත් කෙම්මිකාට පවත් මැරුණා කියලා බොරු ලියුමක් තමයි දීලා තියෙන්නේ. ඒ කෙම්මිකා චයොත්ට කැමති වෙච්ච නැති හින්දා. මෙන්න මේ දේ දැනගත්තු පවත් කේන්තියෙන් දුකෙන් කෙම්මිකාගේ මල ගෙදරට ඇවිල්ලා තමන්ගේ එකම මල්ලි වුණු චයොත් මේ කරපු දෙයට හොඳටම කලකිරිලා තරහ ගිහිල්ලා තමන්ගේ මල්ලිව තමන්ගේ පවුලෙන් අයින් කරලා දානවා. අන්තිමේට පවත් කෙම්මිකාගේ ෆොටෝ එකත් බදාගෙන හොඳටම අඬනවා. මේ සංවේදී සිද්ධිය කෙම්ට හීනෙන් පේන හින්දා තමයි කෙම් හීනෙන්ම අඬන්නේ. ඔන්න ඒ වෙලාවේ කෙම් ඇහැරෙනවා. දැන් වෙද්දි කෙම් තමන්ගේ කලින් ජීවිතය ගැන සම්පූර්ණයෙන්ම දන්නවා. එතකොට මේ මාස්ටර් කලින් ජීවිතේදී තමන්ගේ ආදරවන්තයා කියලත් කෙම් දන්නවා. ඉතින් කෙම් නැගිටපු ගමන් කරන්නේ මාස්ටර්ව බදාගෙන අඬ එයාගේ සමාව ගන්න එක. මාස්ටර් ඒ වෙලාවේදී කියන්නේ ඕනි තරමක් අඬන්න. හැබැයි මේ ජීවිතේදී ඒ දෙන්න පවත් කෙම්මිකා නෙවෙයි. අතීත විදිහටම තියෙද්දෙන් කියලා. තව මේ දෙන්න මේ ජීවිතේදී හම්බුනේ අහම්බෙන් කියලාත් කියනවා. හරියට ඒ කාලේ පවත් කෙම්මිකාට ආදරය කරාට මේ ආත්මෙදී නම් මාස්ටර් කෙම්ට ආදරය කරන්නේ නැහැ කියලාත් ඉංගියෙන් වගේ කෙම්ට දැනෙන්න දීලා. ඉතින් කෙම් ටික වෙලාවකින් මාස්ටර්ට කියනවා කෙම්ට නිින්ද යනකම්වත් කෙම් ගාවින් ඉන්න කියලා. ඉතින් මාස්ටර් එකට එකඟ වෙලා කෙම්ට නිින්ද යනකම් ඇඳට වෙලා ඉන්නවා පොතක් බල. කෙම් අහනවා මාස්ටර්ගේ අත අල්ලගෙන නිදාගන්නද කියලා. ඉතින් ඔය කොච්චර ගණන් ගන්නේ නෑ වගේ හිටියත් මාස්ටර් හිමීට කෙම්ගේ අත අල්ලගන්නවා එයාගේ එකම එක ඇඟිල්ලකින්. ඒකලා කියන්නේ මේ පාරට විතරයි මෙහෙම ඉන්නේ කියලා. කෙම්ට ඒකට නම් ගොඩක් සතුටු හිතෙනවා. ඔන්න ඒ ආදරණීය සිදුවීමෙන් පස්සේ අපිට පෙන්වන්නේ තාමත් අර කොල්ල තුන්දෙනාව හොයන චායි මාමා ඇතුළු එයාගේ කට්ටිය. මොකද ඒ තුන්දෙනා තාමත් අතුරුදහන්නේ. මේ වෙලාවේදී ජෙට් චාන්ට කියනවා එයාගේ හැකියාව පාවිච්චි කරලා ඉංගියක් හම්බෙයිද බලන්න කියලා. ඉතින් ඒ උදව්වෙන් මේ දෙන්න අර කොල්ල තුන්දෙනාට ගොඩක් තුවාල වෙලා කැලේ ගඟක් ගාව වැටිලා ඉද්දි හොයා ගන්නවා. ඉතින් උදේවේදී මේ කට්ටියව හොයාගෙන චායි මාමා එයාලව හොස්පිටල් එකට එක්කගෙන යනවා. ඔය වෙලාවේ ජෙට් චාන්ට කියනවා ඕනම ප්‍රශ්නයක් අහන්න කියලා එයා උත්තර දෙන්නම් කියලා. මොකද කොච්චර උදව් කරත් චාන් තවම දන්නේ නැහැ මේ මොනවද වෙන්නේ එයාගේ වටේට කියලා. හැබැයි චාන් ඒ වෙලාවේදී ජෙට්ට කියන්නේ ගිහිල්ලා විවේක අරගෙන ඉන්න ප්‍රශ්න වලට උත්තර පස්සේ ආගමු කියලා. ඔන්න ඉතින් ජෙට් ආයෙම ආරාමයට ඇවිල්ලා නිදා ගන්න කියලා කාමරයට යද්දි දකින්නේ කෙම්ගේ අතත් අල්ලගෙනම මාස්ටර්ට හොඳටම නිින්ද ගිහිල්ලා තියෙන හැටි. ඉතින් ඒක දැකලා ජෙට් සද්ද නොකරම කාමරෙන් යනවා මේ දෙන්නට කරදර කරන්නේ නැතුව. මේ අතරේ පූචෝන්ව හම්බෙන්න අමුත් ඇවිල්ලා. එයා තමයි මේ කැලේට අනවසරයෙන් ඇතුළු වෙච්ච ආත්මේ. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි රැම්පූන්. රැම්පූන් කියන්නේ එයා මෙහෙට ආපු වැඩේ කරගන්න එකට යාට ඉඩ දීලා රැම්පූන්ගේ වැඩේට බාධා කරන එක්කෙනෙක්වත් බේරගන්න එන්න එපා කියලා අවවාදයකුත් දීලා පූචෝන්ටත් ලොකු තර්ජනයක් කරලා තමයි ආයෙත් යන්නේ. ඉතින් කෙම්ගේ අතත් අල්ලගෙන හොඳට නිදාගෙන හිටපු මාස්ටර් ඔන්න ඉතින් උදේම හැරෙනවා. කෙම් ඒ ගමන්ම හැරිලා ඉස්සෙල්ලාම කියන්නේ පවත්ගේ නම. ඒ වෙලාවේ කෙම් මාස්ටර්ගෙන් සමාව ඉල්ලනවා. පවත්ගේ නම කියපු එකට. කෙම් අහනවා මාස්ටර් මුළු රෑව මෙතෙන්ට වෙලාද හිටියේ කියලා. මාස්ටර් කියන්නේ ඇඟිල්ලක්වත් හොලවලා කෙම්ව හැරවන්න එයාට හිතුන්නේ නැහැ කියලා. කෙම්ට සතුටු හිතලා hina වෙනවා. ආයෙ මිටින් මාස්ටර් එයාගේ සුපුරුදු සීතල චරිතයට බහැලා කියන්නේ එහෙම හිටපු එක නම් කරදරයක්. ඒ හින්දා ආයෙ hina වෙන්න එපා කියලා.
මාස්ටර් කෙම්ට කියනවා නැගිටලා ඇඳුමකුත් දාගෙන එන්න කියලා එයාලට කරන්න දේවල් තියෙනවා කියලා. කෙම් ඉතින් ආදරේ හිතලද කොහෙද කොට්ටෙකුත් බදාගෙන ඉඳලා පහලට යනවා. මාස්ටර් මේ හදන්නේ අර මැටි කලයට දාලා හිර කරපු චයොත්ගේ ආත්මය නිදහස් කරන්න. ඔය වෙද්දි චයොත්ට තේරිලා තිබුණේ එයා කෙම්ට කරපු දේවල් ගැන. කෙම්ව මේ ආත්මෙට එනකන් එයාගේ පස්සෙන් එන්න එයා කෙම්මිකා නැති වුණාට පස්සෙම බෙල්ල වැලදාගෙන මැරිලා. ඉතින් එදා ඉන්න කෙම්ගේ හැම ආත්මයකදීම චයොත් කෙම්ගේ පස්සෙන් ඇවිල්ලා. ඔය අතරේ කෙම්ගේ කර්මයට බැඳලා ඉන්න නපුරු ආත්මෙන් කෙම්මිකාගේ ආත්ම ජීවිතෙත් බේරගෙන තියෙනවා. ඉතින් මෙච්චර කෙම්ව මරන්න කෙම්ගේ කර්මෙත් එක්ක බැඳලා ඉන්න නපුරු ආත්මය තමයි රැම්පෝ. රැම්පෝ කෙම්මිකාගේ ජීවිතෙත් ඒ ආත්මෙදි මරන්න කලින්ම චයොත්ගේ වැඩ හින්දා කෙම්මිකාට කලින්ම මැරෙන්න වුණා. ඉතින් රැම්පෝන් ඒකටත් සතුටු වෙලා පොඩි උත්සාහයක්වත් කෙම්මිකාව මරන්න රැම්පෝන්ට ගන්න ඕනුනේ නැති එකට. ඒ වෙලාවෙ ඉඳන් චයොත්ගේ ආත්මේ කෙම්ගේ ආත්මෙත් එක්ක බැඳිලා එන හැම ජීවිතයකදීම කෙම්ගේ පස්සෙන් ඉඳන් කෙම්ව බේර ගන්න. ඔය දේ හින්දා තමයි චයොත් කෙම්ගේ පස්සෙන් එන්න ගත්තේ. ඉතින් චයොත් ඔය විස්තර ටික ඔක්කොම මාස්ටර්ටයි කෙම්ටයි කියලා කෙම්ගෙන් සමාවත් අරගෙන යන්න යනවා. ඉතින් ඔය දෙයෙන් පස්සේ කෙම් මාස්ටර්ට කෑමත් හදලා දීලා මාස්ටර්ගෙන් රැම්පූන් ගැන අහන්න යනවා. හැබැයි ඉතින් ඒත් එක්කම මාස්ටර් එයාගේ සුපුරුදු සීතල චරිතයට බැහැලා කෙම්ට කියන්නේ ආයෙම කෙම් යාළුවොත් එක්ක ඉක්මනටම බැංකොක් යන හින්දා කැම්ප් එකේ වැඩ එයාලට නැද්ද කියලා අහපු එක. කෙම් නම් වැඩේ අතාරියේ නෑ. කෙම් මාස්ටර්ට කියනවා දැන් එයාලා රැම්පූන්ව දාන්න හින්දා මේකට මොකක් හරි දෙකක් කරන්න බැයිද කියලා. ඉතින් මාස්ටර් කියන්නේ එයා චයොත් එක්ක ප්‍රශ්නට කෙම්ට උදව් කරේ තමන්ගේ අතීතෙත් ඒකට ගෑවිලා තියෙන හින්දා කියලා. එතකොට රැම්පූන් එක්ක ප්‍රශ්නට මාස්ටර් කෙම්ට උදව් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. මොකද ඒකට මාස්ටර් තමන්ගේ සියයට වෙච්ච පොරොන්දු කඩ කරන්න වෙන හින්දා කියලා. කෙම්ට තනියෙන්ම ඉස්සරහට මුහුණ දෙන්න කියලා මාස්ටර් ඒ වෙලාවේ හැටියට තමන්ට තියෙන අන්තිම උදව්වත් කෙම්ට කරලා දෙන්න යන්නේ. ඒ තමයි කෙම්ගේ අම්මගේ ආත්මය. ඉතින් කෙම් මෙයාගේ අම්මගේ ආත්මෙත් එක්ක එදා රැය ගත කරනවා. මේක හරිම සංවේදී දර්ශනයක්. කෙම් අම්මත් එක්ක අඬ එයාගේ ජීවිතය ගැන විස්තරත් කතා කර අම්මගේ ඔඩොක්කුවේම පොඩි කාලේ වගේ නිදා ගන්න යනවා. කෙම් මේ වෙලාවේ මාස්ටර් ගැනත් කියනවා. මාස්ටර් කෙම්ට සලකන්නේ හරිම සීතල විදිහට කියලා. හැබැයි කෙම්ගේ අම්මා නම් කියන්නේ මාස්ටරේ බොරුවට රඟපෑවට කෙම්ගේ වටේ ඉන්න හැමෝම කෙම්ට ආදරේ කියලා. ඒ වගේම කෙම්ගේ අම්මා මතක් කරනවා එයා පොඩි කාලේ මේ ආරාමයට ඇවිත් අර බලපැටිය බේර ගන්න ගියපු වෙලේ ආත්මගෙන් බේරගෙන එයාව පරිස්සමට ආයෙම එක්කන් ආවේ පීම් කියලා. ඉතින් පළවෙනියට මාස්ටර් හම්බුනේ මේ ගමට ආවට පස්සේ කියලා හිතාගෙන හිටපු කෙම් දැනගත්තා මාස්ටර්ව තමයි එහෙනම් එයා පොඩි කාලෙදිත් හම්බෙලා තියෙන්නේ කියලා. ඉතින් ඊළඟ දවසේ උදේ කෙම්ගේ අම්මගේ ආත්මෙටත් කෙම් සෙත්පතලා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ආත්මෙදිත් තමන්ගේම අම්මා වෙලා ඉපදෙන්න කියලා. ඉතින් ඔයාලා දන්නවද කෙම් චූටි කාලේ බේරගත්තු අර බඩු පැටියා ඉන්නේ කොහෙද කියලා? මාස්ටර්ගේ ගෙදර දැන් ගොඩක් ලොකු වෙලා. ඉතින් ඔය වෙලාවේ තොන් ඒක් මාස්ටර්ට කියන්නේ මෙච්චර කාලේ ඉඳලා ඔන්න දැනුයි කෙම්ට ඒ බල්ලව අඳුර ගන්න පුළුවන් උනේ කියලා. ඉතින් ඒ වගේ මේ දෙන්න මාස්ටර්ගෙන් හොඳ පාරකුත් කනවා වීඩු කරන්න ආවා කියලා. මොකද මාස්ටර්ගේ සීතල චරිතයට බැහැලා හිටියට මාස්ටර් කෙම්ව මුලදී එයා ළඟට ආපු ගමම්ම අඳුර ගන්නවා Taman චූටි කාලේදී බේරගත්තේ මෙන්න මේ පොඩි කොල්ලව කියලා. ඔන්න ඉතින් තාමත් උත්සාහය අතාරපු නැති කෙම් උදේ පාන්දරම මාස්ටර්ගේ ආරාමය අස් කරන්න පටන් ගන්නවා. ඊයේ රෑ කෙම්ගේ අම්මත් එක්ක කෙම්ව කාමරේ තියලා එළියේ නිදාගත්තු ජෙට්වත් ඇහැරවගෙන කෙම් මේ මුළු ගෙදරම අස් කරන්න යනවා මාස්ටර්ගේ ඔළුව එහෙමවත් වෙනස් කරන්න try කරන්න ඕනේ කියලා කෙම්ට උදව් කරන්න. මොකද ඉතින් මාස්ටර් කැමති නෑනේ කෙම්ට උදව් කරන්න. හැබැයි ඉතින් කෙම් නම් උත්සාහය අතාරින්නේ නෑ. ඉතින් තව ටික දවසකින් එයාලගේ යුනිවර්සිටි යාළුවෝ කැම්ප් එක ඉවර කරලා බැංකොක් යන හින්දා ඊට කලින් මාස්ටර්ව කොහොම හරි කැමති කරවගෙන මේ ගමේම ඉන්න තමයි කෙම් හිත හදාගෙන තියෙන්නේ. ඉතින් කොච්චර මාස්ටර් දුක හිතන කතා කෙම්ට කිව්වත් අපේ කෙම් නම් තාමත් ගේම අතාරින්නේ නැහැ. ඉතින් තමන්ගේ යාළුවාට උපරිම උදව් කරන්න ඔන්න ජෙට් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා දෙන්නම කුණු බින්දුවක්වත් නැති වෙන්න ගෙදරම සුද්ධ කරන්නයි යන්නේ. මේක හොරෙන් මාස්ටර් අහගෙන ඉන්නේ හැබැයි. අපි බලමුකෝ මාස්ටර්ගේ හිත වෙනස් වෙයිද කියලා. ඉතින් අන්තිමේට කෙම්ට නම් ඉතින් මේ වෙද්දි මාස්ටර් ගැන කැමැත්තක් ඇති වෙලා ඉවරයි. අපි බලමු ඉස්සරහට මාස්ටර් හැමදාම ওই සීතල චරිතෙටම බහැලා ඉඳීද කියලා.
ඔන්න ඔතනින් එපිසෝඩ් 4 එක ඉවර වෙනවා. ඉතින් දවසින් දවස කුතුහලය වැඩි වෙන කෙම්ජිරාද සීරීස් එකේ එපිසෝඩ් 5 එකත් එක්ක අපි ආයෙත් හම්බෙමු. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.